කොහොමද ඔයාලට අදත් ආයිබෝවන් කියලා මගේ වීඩියෝ එකට ඔයාලා ආදරයෙන් පිළිගන්නවා. එන්නකෝ අදත් මාත් එක්ක පොඩි ට්‍රැවල් එකක් කරන්න. අද අපි යන්නේ මොහොත බලන්න. මොහොත බලන්න කිව්වට මොහොත ළඟ තියෙන ලස්සන බීච් හොටෙල් එකකට තමයි අපි මේ යන්නේ. මේ හොටෙල් එක තියෙන්නේ හුංගල්ලේ. ඒ නිසා කොට්ටාවෙන් හයිවේ එකට දාලා වැලිපැන්නෙන් එක්සිට් වෙලා මතුගම අලුත්ගම හරහා අහුංගල්ලට යන්න තමයි අපි මේ හදන්නේ. අපි දැන් එක්සිට් වෙන්න හදන්නේ. එක්සිට් වුණාට පස්සේ බලමුකෝ ඉස්සරහට. මම ඔයාලට කිව්වා නේද මොහොත ළඟ තියෙන ලස්සන බීච් හොටෙල් එකකට යන්න කියලා. මේ තමයි හොටෙල් රිව් අහුංගල්ල. අපි මේ දැන් එන්ට්‍රන්ස් එකේ ඉන්නේ. මේ හොටෙල් එක ගැන එක ඩබල් බෙඩ්ස් දෙකක් තිබුණා. ඒ වගේ තමයි ටී කොෆි ඒරියා එකක්, වෝටර් බොටල්ස් 3ක් වගේම මිනි ෆ්‍රිජ් එකකුත් අපිට දීලා තිබුණා. අපිට ලැබුණු බාත්රූම් එකේ ලොකු ස්පේස් එකක් තිබුණා. හරිම පිරිසිදුවට පිළිවෙලට එයාලගේම ප්‍රොඩක්ට්ස් යූස් කරපු ලස්සන වොෂ් ඒරියා එකක්. එළිය කොහොමද කියලා බලන්න. අපිට ලැබුණ එළිය view එක. මේ වෙලාව 3:00 විතර ඇති. ඔව් එහෙම හිතට තියෙනවා ලස්සන sea view එකක් බලා ගන්න පුළුවන්. අපිට කැමති අපේ බජට් එක අනුව තෝරගන්න පුළුවන්. ඒ වගේම තමයි අහලත් ඇති මේක පැය 24ක් පුරාවට නොනවත්වා කෑම ගන්න පුළුවන් හොටෙල් එකක්. එතකොට අපි කියමු දැන් ඔය 12ට චෙක් ඉන් වෙනවා කියලා. එතකොට හෙට රාවල් 12 වෙනකම් ඔයාලට නොනවත්වා කෑම දීම ඕඩර් කරන්න පුළුවන්, කන්න පුළුවන්. අන්ලිමිටඩ්. එතකොට තව දෙයක් තමයි 12 ඉඳන් 3 වෙනකන් ලන්ච් ටයිම් එක යනවා. ඩ්‍රින්ක්ස් වගේම ඔයාලට කැමති දෙයක් ගන්න පුළුවන්. 3:30 ඉඳලා 5:30 වෙනකන් තව යනවා ෂෝයිස් එහෙම අපිට ගන්න පුළුවන් පොඩි ටී ටයිම් එකක්. ටී ටයිම් එක ඉවර වෙනවා 6 ඉඳන් 10 වෙනකම් අපිට ඩිනර් ටයිම් එක තියෙනවා. ඩිනර් ටයිම් එකේ අන්ලිමිටඩ් බුෆේ යන්නේ. ඕන දෙයක් කන්න පුළුවන්, ඕන දෙයක් බොන්න පුළුවන්. ඒ වගේම තමයි මම දන්න විදියට හොටෙල් එකේ රූම් 500ක් තියෙනවා.
ඔයාලට පේනවත් ඇති පූල් 3ක් තියෙනවා. තාම මම පූල් එකට නම් ගියේ නැහැ. පූල් එකේ විස්තර කොහොමද කියන්න. ඉතින් ආපු නැති කෙනෙක් ඉන්නවා නම් ඇවිත් බලන්න ලස්සන හොටෙල් එක. ඉස්සරහට බලන්න මොනවද කියන්න තියෙන්නේ මොනවද හොටෙල් එකේ විස්තර කියලා. දැන් වෙලාව හවස 5 විතර වෙලා. අපි මේ පූල් එක පැත්තට යනවා. පූල් එක පැත්තට යනකොටම අපිට බාර් ඒරියා එකක් හම්බ වුණා. කොක්ටේල් වගේම කොක්ටේල් try කරන්න පුළුවන් මෙතන. අපි ඩ්‍රින්ක්ස් 4-5ක්ම ගත්තා. try කරලා බැලුවා. සමහර ඒවා නම් මට සෙට් වුණා. සමහර ඒවාට නම් මට වැඩි කැමැත්තක් තිබ්බේ නැහැ. දැන් වෙලාව හවස 6 විතර වෙලා. හරිම ලස්සන සන්සෙට් එකක් මෙතෙන්ට බලා ගන්න පුළුවන්. ඉතින් අපි දෙන්න එයාට නම් චුට්ටක් ලැජ්ජ හිතලාද කොහෙද? ඔය මම පෙන්නන්නේ මේක තමයි අපි හිටපු රූම් එක කියලා. අපි ඉතින් චුට්ටක් පූල් එකෙන් එළියට ඇවිත් පූල් එකයි මුහුදයි දිහා බලාගෙන ටික වෙලාවක් ඉඳියා. මෙන්න මේ විදියට තමයි රැට හොටෙල් එක අපිට බලා ගන්න පුළුවන්. එහෙනම් එන්නකෝ යන්න රැට මොනවද කන්න දෙන්නේ කියලා බලන්න. මෙන්න මේ වගේ ලොකු ඒරියා එකක තමයි අපිට කෑම තිබුණේ. එක එක වර්ගයේ එක එක ශ්‍රී ලංකන් ඉන්දියන් මට මතක විදියට චයිනීස් ඉතාලියන් එක එක කෑම වර්ග තිබුණා. අපි දෙන්න නම් ඉතින් හොඳට කෑවා. කෑමක් තමයි ළමයි ඉතින් තියෙන්නේ. ඔය ඉතින් මම එයාත් එක්ක කියලා මං ආසන බන්නේ කන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. අපි දෙන්න ඉතින් කාලා බඩවල් දෙකත් හොඳට පුරවගෙන මේ යන්නේ රූම් එක පැත්තට. එහෙනම් හෙට දවසින් අපි ආයෙත් හම්බ වෙමු. එහෙනම් ඔන්න දෙවෙනි දවසට සුබ උදෑසනක් කියලා ඔයාලා හැමෝම මම පිළිගන්නවා. දැන් නම් වෙලාව 8ත් පහු වෙලාද මන්දා අත නැගිටින්න ටිකක් පරක් වුණා. උදේට මෙන්න මේ විදියට තමයි හොටෙල් එකෙන් එළිය අපිට පේන්නේ. ඈතින් පේන ලස්සන වීව් එකත් එක්කම මුහුදේ සද්දේ මේ වෙලාවේ අපිට හොඳට ඇහෙනවා. ඒත් එක්කම මට හිතෙන ඔයාලගෙන් චුටි ඉල්ලීමක් ඉල්ලන්න. මගේ වීඩියෝ එක අන්තිම වෙනකම් බලලා මගේ channel එකත් subscribe කරගෙන යන්න. ඒ වගේම ඔයාලගේ අදහස් කමෙන්ට් කරගෙන වගේම මගේ වීඩියෝ එක ගැන හොඳ නරකත් කියාගෙන යන්න. අපි මේ උදේ කෑම කන්න යන්න තමයි හදන්නේ. උදේටත් ඉතින් එක එක කෑම වර්ග තිබුණා. සමහර ඒවාට නම් මගේ ලොකු කැමැත්තක් තිබ්බේ නැහැ. හැබැයි එයා නම් හොඳට කෑව මම දැක්කා. කිව්වා වගේම ඇත්තටම පැය 24 පුරාම හොඳට කන්න පුළුවන් හොටෙල් එකක්. මම හොටෙල් එකට එනකොටම කියපු කතාව ඇත්තම ඇත්ත. පැය 24ම අන්ලිමිටඩ් බුෆේ තියෙන හොටෙල් එකක් තමයි හොටෙල් රියෝ. අපි ඉතින් උදේ කෑම එහෙම කාලා බීච් එක පැත්තට ගියා. අපිට හොටෙල් එකෙන් එළියට යන්න පුළුවන් බීච් එක පැත්තට. මේ හරිය නාන්න එහෙම බෑ. මම දැක්කා නාන්න එපා කියලා බෝට්ස් එහෙමත් ගහලා තියෙනවා. මේ ඉන්නේ මම. දැන් ඉතින් ඔයාලට මාව නුපුරුදු නෑනේ. හලෝ කොහොමද? දැන් වෙලාව හරියටම 12යි. අපි හොටෙල් එකෙන් චෙක් අවුට් වෙන්න තමයි හදන්නේ. රූම් එක ඊයේ අපිට දුන්නා වගේම අපි ලස්සනට අස් කරලා. දැන් අපි හොටෙල් එකෙන් චෙක් අවුට් වෙනවා. එහෙනම් හැමෝටම සර්ණයි. එහෙනම් අපි
අපේ ගමන මෙතනින් ඉවරයි. තවත් බ්ලොග් එකකින් අපි ආයෙත් හම්බ වෙමු. ඔයාලා හැමෝටම බුදු සරණයි. එහෙනම් ගිහින් එන්නම්. බොහොම ස්තුතියි.